hello boys and girls on මචං අදත් එක්ස් මලික් ගේමින් YouTube channel එකට උඹලා ගේම් මඩක් පිළිගන්නවා. ඉතින් මචං අද ගෙනල්ලා තියෙන වීඩියෝ එක උඹලා දැනටම දන්නවා thumbnail එකකින් දැක්කනේ. ඉතින් මචං අද ගෙනල්ලා තියෙන්නේ මේ ආශ්‍රයෝ තාම BR match වලට ඇවිල්ලා නැහනේ. ඉතින් මේ මම දැක්ක මේ map එකක් තියෙනවා මේ එන්නේ ඒකින් ගිහාකි බලන්න හරිද? මචං අපි ඒක බලන්න තමයි දාවේ. ඉතින් මචං දැන් වීඩියෝ එක යන කලින් පොඩි දෙයක් තියෙනවා මතක් කරන්න. ඉතින් මචං මේ මගේ channel එක subscribe කරලා නැත්නම් දැනනවා channel එක subscribe කරලා තියාගන්න. ඉතින් මචං මේකට යන හැටි වීඩියෝ එක ඕනනම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න මම කියලා දෙන්නම්. එහෙනම් boys වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ආරි boys ඉතින් map එක තාම මේ load වෙනවා හරි load වුණා. ඉතින් මචං මේක තමයි ඉතින් තැන. මචං phone එක මචං lag ඉතින් ගණන් ගන්න බෑ මොකද හරියට තමයි phone එකක් කරන්න නැහැ ඉතින්. හරිද ඔන්න මචං ඉන්න ASIO ඉතින් ගාල් කරලා ඉතින් මෙතන එකක් ඇවිල්ලා ෆයර් කරනවා. ඉතින් අම්මට සිරිනවා. හරි ඉතින් මෙන්න මෙතන ASIO ඉන්නවා. ඉතින් අම්මට සිරි වෙන්නම ASIO ඉන්නවා. සුදු ASIO, කළු ASIO, නිල් ලක්ෂ අනිල් ASIO නේ. මෙන්න මෙතනත් ඉන්නවා ASIO ටිකක්. ඉතින් එක විදිහේ ASIO ඉන්නවා. ඉතින් මචං අපි නිකන් පැදලා බලමු එකක් හරිද? ඉතින් මචං මෙන්න මෙතනත් ඉන්නවා මේ නම් කවුරු හරි පැදපු එකේ. මචං අපි බලමු මුලින්ම සුදු ASIO පැදලා කොහොමද කියලා. මට සිරි ගැම්ම නේද නිකන් කවුබෝයි කෙනෙක් වගේ නේ මන් නිකන්. මම යනකොට ඉතින් මෙතන ට්‍රැක්ටර් එක හැප්පුණා අවුලක් ගණන් ගන්න එපා හරිද? පුරුදු නෑ මෙතනත් හැප්පුණා. ඉතින් මම අපි ෂේප් එකේ බලමු එකෙන් එළියට ගිහිල්ලා යකෝ මේ වැටක් යකෝ මේකෙන් එළියට යන්න බෑ බං. මම පුරුදු නෑ පොඩ ඉන්න පුරුදු වෙනකන් හරිද? මේක මේ උඩ යන්න එහෙම තියෙනවා මේ වෙහිකල් එකක් වගේම තමයි. හරිද මදින් පාට අඩියට ගියා අපි බලමු පොඩ්ඩක් උඩ පැත්තට ගිහිල්ලා මේක හැබැයි වෙහිකල් එකට වැඩිය පාට ස්පීඩ් එකක් යනවා මේක මේ සුපිරිය වුණාට බලමු පොඩ්ඩක් රවුමක් ගහලා පීක් පැත්තට ගිහිල්ලා බලමුද මචං මේ ASIO නම් ආදී සුපිරිම තමයි මම හිතන්නේ තව දවස් 5කින් එයි නේ මම VR වලට ඉතින් මචං මේ වීඩියෝ මම මේ හොයාගත්තේ කොහොමද දන්නවද මේ ෂෙරොන් නෝනේ ගේමින් ෂෙරොන් මම එයාගේ වීඩියෝ බලලා මේක හොයාගත්තා අර කෝඩ් එකක් ගහලා ඉතින් මචං මේ හදන හැටි ඕනනම් මේ මැප් එකට යන හැටි ඕනනම් කමෙන්ට් එකක් දාන්න මම දාන්න හෙට වීඩියෝ එකක් ඉතින් මචං අවුරුදු සරුද ඉතින් මචං අවුරුදු ඉස්කෝලේ නිවාඩුවත් ඉතින් ඉවරයි නේද ඉදි දවසයි ඉතින් මචං මේ ඔන්න මචං අපි පීක් වලට ආව මචං ඒ හැටි වෙලාවක් ගියේ නෑ ඉන්න හරිද අපි බලමු පොඩ්ඩක් ස්ලෝ එකේ ගිහිලා එන්න මෙහෙම ASIO තියෙන්නේ ඉතින් මචං මේ ස්ලෝ එක යන්න බෑ අපව පික් අප් වෙනවා අපි බලමු මචං තාම මේ රිවර්ස් ගන්න බෑ අපි බලමු ඒක රිවර්ස් එකට යන්නේ කොහොමද කියලා රිවර්ස් එක නන්න හරි රිවර්ස් එකට යනවා ගැම්මටම ඉතින් ASIO රිවර්ස් නම් nothing අපි බලමු පොඩ්ඩක් ගිහිල්ලා අපව විදලා රිවර්ස් nothing ඉතින් පාට්ට තමයි ASIO දැම්ම සබස්ක්‍රයිබ් කරලා තියාගන්න මචං සබස්ක්‍රයිබ් බටන් එක බලන්න බෑ නම් පළයන් යන්න වීඩියෝ එක බලන්න නේද නෑ හැම යන්න එපා මේ නැත්තම් මට views උත් නෑ ගමන්නේ මේ මොනවා අපි ලොකේෂන් දාගමු අපව ගිහිල්ලා බලන්න මේ වෙනස් එක කරන් ඉමු ආයේ දැන් නම් ASIO පොඩ්ඩක් හුරුදුයි අපි බලමු ඔන්න ඔතනින් නමා ගත්තා දැන් මම දැක්කනේ චුට්ටක්වත් වැදුන්නේ නැහැ කොහෙවත් බලමු මචං යන ගමන් තමයි ඉන්නේ මේ ASIO නම් ඉතින් පට්ට පදිරිය මේ වෙන්න යන යෑමන දත කාගෙන යන්නේ හෝ ගල වැදුන්නේ දැක්කනේ වැදින්නේ හැම වදිනවද මේ අපිට වදි බම්බුව මේ පුණම් පාරේම නෝ ASIO යන්නේ අදින් වෙනවනේ රුපිරි බලමු ලොකේෂන් දාපුවද මෙතන මම ලොකේෂන් දාලා තියෙන පොඩ්ඩක් එහා පැත්තේ තමයි ASIO ගාලා තියෙන්නේ හරි බලමු ඉතින් අපි ඉතින් පාට මේ ASIO ඉතින් තව ASIO වර්ග ඉන්න ඒ ASIO වෙනස් දන්නේ මේ බලමු ඇතුළට රිංගලා හරියට වැට මං හිරි වැටි වැදුනා කියලා මෙන්න මේ විදිහේ තමයි මෙතෙන්ට හරිද මචං මෙතන වෙන්ඩින් මැෂින් එකක් තියෙනවා ඕනි දෙයක් ගන්නත් පුළුවන් අපි බලමු කටානයක් කරගෙන අරන් දැන් කටානයක් ගත්තා අපි හරිද මචං ඔන්න ASIOට කොටලා බලමු අපි කොටන්න ඕනේ මේ ASIOෙන් හිම බලමුකෝ
කෙලින් පේනවනේ කඩුව අරන් 80 අරන් යන්නේ කෙලින්ම. මම හිතන්නේ මේ ෆයර් කරන්න නම් බෑ. මම හිතන්නේ අශ්යා පිටේ ඉඳලා ෆයර් බටන් යන්න පෙන්නන්නේ අපිට. කියනවනේ අශ්යා උඩ මේ උනායකි. ගැම්මක් තමයි මේ පාරන ගරින සුපිරි ඩිසයින් කරලා තිනවා. මේ පීක් වලට යන්න බෑ දුර වැඩි මේ පැත්තකින් බලමු. ඔෆ් ද ස්ටෝරිද මොකක්ද මොලක් නම. ඔෆ් ද සෝරි හරි මොකක් හරි කමන්නේ මොකක් වුණත් ඔය ගිහිල්ලා බලමු. ඔන්න දැන් ගියාම මචං සුපිරි ස්පීඩ් එකක් තියෙනවා ඉතින්. වෙනවනේ බිල්ඩින් වලත් නගිනවා. අශ්යා කකුල් ගෙවෙන්නේ නැද්ද නැමෝගේ. බලමු රියස් එකක් ගහලා අම්මට සීරි කොහොමද පස්සපැත්ත ගලි මුස්සන ඉන්නේ. ගැම්මනේ අපි ආපහු ගිහිල්ලා බලමු අශ්යා ගාලට. කියනවා කෙලින් මාසිප තරම් ගැම්මට යන්නේ. ෆෝන් එක ලැග් එකදී මචං ගණන් ගන්න බෑ. ඒක ඉතින් හැටි බං. මම තමයි ලැග් එක තමයි ගහන්නේ. කියනවනේ බුලට වීඩියෝ එකක් දාන්න කන කට්ට. මචං මෙතෙන් ආව අපි ආයෙත් මෙතන ඉන්න අශ්‍ය වර්ග දෙකම try කරලා බැලුවා. මේ අශ්‍ය මම හිතන්නේ එකම නෑ මුන් කළු පාටයිනේ පොඩ්ඩක්. වරුන් පොඩ්ඩක් තැඹිලි කරන මුන්ට කෙටුවන්නේ නෑ කොළ පාට නියන් ලී වගේ එන්නේ නේ බා. ඒත් පින් කොළ පාටින් ඩැමේජ් දුනා මම යන්නේ අපි නම් රතු පාටනේ එනමියා කියන්නේ. මේ කොළ පාටේ නමතුම අශ්‍ය જાතියක් වුණා. බලමු නේද? මෙන්න මේ අශ්‍ය නම් මම හිතන්නේ පාදින්න බෑ උ පිළිමයක්ද කොයිද? පාදින කිසිම ඔප්ෂන් එකක් පෙන්නන්නේ නැහැ අපිට. කෙටුවට කෙටෙන්නේ නැහැ. බොයිස් මෙතන මොකක්ද දන්නේ මේ අකුරු જાතියක් ගහලා තියෙනවා මේ මොනවද දන්නේ නැහැ බං කියව ගන්නත් බෑ. යාපෝ වටයක් ගිහින් බලමු දශ්‍යයාගේ. මේ සුදු ඔෆ්ෂයාව ගමු. දැන් ගිහිල්ලා බලමු. අශ්‍ය හැප්පුණාට පස්සේ හැප්පෙනවනේ බලමු තව අශ්‍යක හප්පලා. මුන් හැප්පෙන්න බලපන් හැප්පෙන ඔන්න මෙන්න තියලා මිස් වුණානේ. රිවර්ස් එක ගාලා හප්පුම් බලන්න. ඒ කිසි මේක ප්‍රතිචාර දක්වන්නේ නෑ. බලමු හප්පලා. මේක විසික්කුණා. චුට්ටක් විසික්කුණා හැබැයි. බලමු පොඩ්ඩක් ඉදිරියට ගිහිල්ලා. අශ්‍ය ගේම් එක නාම සුපිරි තමයි ඉතින් ඈ. මේ ටැට්ටරේ මොකද්ද මේ ගොට්ටක්ද? හරි බොයිස් ගොට්ට එක හැප්පුණේ ගණන් ගන්නවා ඉතින් අපි බලමු මේ පැත්තට ගිහිල්ලා ඉතින් ආසිපත අරන් යන්නේ ඉතින් බලමු මචං ඉතින් මම ඉස්සරහට වීඩියෝ ගේනවා මචං දිගටම මගේ channel එක subscribe කරලා තියාගන්න හරිද? ඉතින් මචං බලමු ගුඩාට ගිහිල්ලා හරිද? දැන් නම් මචං වීඩියෝ එකත් හෙනට දිග්ගලා ඇත්තේ මං හිතන්නේ. එහෙනම් බොයිස් මං මෙතනින් වීඩියෝ එක නවත්තනවා. මේ පේන අශ්‍යයා ඉතින් සූපිරි තමයි. පොට්ලා මරුම අපි මූව. ඉතින් මචං මේ අර යන්න කලින් කියන්න තියෙන මචං දැන් මම channel එක subscribe කරලා තියාගන්න මචං හරිද? එහෙනම් කොල්ලෝ අපි ගියා. Royalty, y'all niggas know the vibes. Fuck your kitty beat. Whoop it, bitch.